සත්පුරුෂ පින්වත්නි, ධර්මදේශනා රූපවාහිනිය සෑම සන්ධ්‍යා භාගයකදීම ඔබ වෙත ගෙන එන සූත්‍ර ධර්මදේශනා මාලාවේ අදට නියමිත උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. අද දවසට නියමිත ධර්මදේශනාවේ මාතෘකාව සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේන අත්ථ රක්ඛිත සූත්‍රය. සූත්‍රයේ නමේ තේරුමම ඔයත්තන්ට වැටහෙනවා. අත්ථ රක්ඛිත කියලා කියන්නේ තමා රැක ගැනීම. සමහර වෙලාවට පින්වත්නි, මිනිස්සු ලෝකේ හැමදේම රකින්න යනවා තමා රැක ගන්න බැරුව. මිනිස්සු රට හදන්න යනවා, ගම් හදන්න යනවා, අනිත් මිනිස්සු හදන්න යනවා, පවුල් හදන්න යනවා. හැබැයි ඒගොල්ලන්ට එතකොට තමා හදා ගැනීම කියන කාරණේ අමතක වෙනවා. මේ අත්ථ රක්ඛිත සූත්‍ර දේශනාවෙන් විස්තර කරන්නේම තමා රැක ගැනීම පිළිබඳවයි. දැන් ආත්ම කියන වචනේ බලන්නකො. අපි නම් ආත්ම කියලා කියන්නේ මරණට පස්සේ හොල්මන් කරන ඒවා. භූතාත්ම, යක්ෂාත්ම. අපි කියන ආත්මයක් වෙලා ඉන්නේ කියලා. ඔය එක එක ආත්ම වලට බය වෙන්න එපා. කළුවරේ ඉන්න ආත්ම, ඇඳවල් යට ඉන්න ආත්ම එහෙමනේ. ගෙවල් වල තනියෙන් ඉඳිද්දි මේ කාමරේ ඉඳන් එහා කාමරේට යන්නේ. ඇයි කියලා අපම කියන හොල්මන්ලු. ඒවට නෙමෙයි බය වෙන්න ඕනේ. අපි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා, මහණෙනි, සතර මහා ධාතුන් නිසා හටගත්ත මේ ශරීරයට තියෙන මහා බල සම්පන්න ආත්ම තුනක් තියෙනවා. මොනවද? පස්සෙන් හැමතිස්සෙම අපිව එළවනවා. එළවන්නේ පින්වත්නි, ජරා, ව්‍යාධි, මරණ. මේ කොයි මොහොතේ හරි අපිව වැළඳ ගන්න බලාගෙන ඉන්න ආත්ම ටික. ඒවට බය වෙන්න. වෙන දේවල් වලට බය වීමක් අවශ්‍ය වෙන්නේ නෑ. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයට බලපෑම් කර හැකි ආත්ම. පින්වත්නි, මේ උතුම් සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අපේ කොසල් මහ රජුරුව මුල් කොටගෙන. පින්වත්, ඔබ කවුරුත් දන්න ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රයා තමයි කොසල් මහ රජුරුව. කොසල් රජුරුව මොනතරම් කාර්යබහුල වුණත් දවසකට වරක්වත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. එතුමට පින්වත්නි මාර්ගඵල ලබන්නට නොහැකි වුණා. නිර්වාණය සාක්ෂාත් කරන්න නොහැකි වුණත් එතුමගේ ජීවිතයට ඊටාම වටිනා දහම් පරයයන්, දහම් කොටස් එකතු කරගන්නට වාසනාව ලැබුණා. කුමක් නිසාද? තථාගතයන් වහන්සේගේ ආශ්‍රය නිසා. එතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළෙත් හරි අපූර්ව විදිහකට නෑ. අපේ බණ පොතේ සඳහන් වෙන්නේ භගවතා පාදේන සිරසා නිපතිත්වා. බුදුරජාණන් වහන්සේගේ පාදක උඩ තමන්ගේ නළල තියලා භගවතා පාදේන මුකේන පරිචුම්බති, බුදුහාමුදුරන්ගේ කකුල් දෙක තමන්ගේ කටින් ඉබගෙන ගිහිල්ලා පානිංච සම්භායති, කකුල් දෙක හොඳින් අත්වලින් අතගාලා මම පසේ නදි කෝසල, මම පසේ නදි කෝසල, මම පසේ නදි කෝසල කියා වන්දනා කරලා. ඉතින් ඔහොම බුදුරජාණන් වහන්සේට පරම ගෞරවයක්, සැලකිල්ලක්, ආදරයක් දක්වනකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දවසක් අහනවා මේ දතලුම්ප උද්‍යානයේදී, රජතුමනි, මේ දිරණ කුරු වෙන ශරීරෙට මොකටද මෙච්චර ආදරයක්, ගෞරවයක්, සැලකිල්ලක්? ස්වාමීනි, එකක් දෙකක් නෙවෙයි, කරුණු ගොඩක්. කරුණු 8ක් දේශනා කළා. ඒ කරුණු ධම්මච්ඡේතිය සූත්‍රයේ සඳහන් වෙනවා. පින්වත්නි, එහි එක කරුණක් සඳහන් කරනවා. බුදුහාමුදුරන්ට මෙච්චර ආදරය කරන්න, ආස කරන්න, ගෞරව කරන්න, පරම ගෞරවයක් දක්වන්න මට තියෙනවා හේතුවක්. ඒ තමයි බුදුහාමුදුරුවෝයි මමයි අතර සමානකම්. භගවාපි ආසීතිකෝ අහම්පි ආසීතිකෝ. බුදුහාමුදුරන්ටත් දැන් 80යි, මටත් 80යි. භගවාපි කත්තියෝ අහම්පි කත්තියෝ. බුදුහාමුදුරුවෝත් ශාස්ත්‍රීය කුලේ රජපෞලක කෙනෙක්, මමත් ශාස්ත්‍රීය කුලේ රජපෞලක කෙනෙක්. භගවාපි කෝසලකෝ අහම්පි කෝසලකෝ.
බුදුහාමුදුරුවොත් කොසල් රටේ රටවැසියෙක් මමත් කොසල් රටේ රටවැසි. අපි දෙන්න අතර සමානකම් ගොඩයි. එනිසා බුදුහාඳුරන්ගේ ඇසුර මට ප්‍රියයි කියලා කොසල් මහරජුරුවෝ හැමදාම පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඇසුරු කළා. මේ ඇසුර නිසාම රජුරවන්ට බොහෝ ධර්ම කරුණු ඉගෙන ගැනීමේ වාසනාව භාග්‍ය උදා වුණා. දැන් ඔය ඇත්තෝ දන්නවා අපේ බණපොත කියන්නේ කොසල් මහරජුරුවෝ කියන්නේ හාල්නැලි 16ක පමණ බත් කාපු රජෙක්. විශාල බඩගෙඩියක් තිබ්බා. හාල්නැලි 16ක් කියලා කියන්නේ අටුවාව සඳහන් කරනවා බත් ගුලි වශයෙන් ගත්තාම 256ක්. ඒ ප්‍රමාණයටම ව්‍යංජන. ඒ කියන්නේ ව්‍යංජන ගුලිත් 256ක්. ඔක්කොම 512ක්. කාලා රජුරුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ බණ අහන්න ඉඳගත්තාම රජුරුවන්ට නිින්ද යනවා. එහෙට වැන්නනවා මෙහෙට යනවා පෙරලෙනවා. ඌරෙක් වගේ läගලා ඉන්නකොට දවසක් බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා අනුවණයා සසර බිය දන්නේ නැහැ. ඒ නිසා කාලා ඌරෙක් වගේ läගලගා ඉන්නවා. මෙලොවත් ඉවරයි පරලොවත් ඉවරයි මැරිලා ගිහිල්ලා නැවත මව් කුසේ ඉපද දුක් විඳිනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. රජුරවන්ට ඕක ඇහුණා. රජුරුව තමන්ගේ මුණුපුරා සුදස්සනට කතා කරලා කියනවා සුදස්සන ඕක මතක තියාගනි. හෙට ඉඳන් මම බත් කන්න සූදානම් වෙද්දී ඔය ගාතාව කියපන්. දැන් මුණුපුරා පහුවෙන්ද ඉඳන් රජුරුව කණ්ඩය සීයේ මතකයිනේ. බුදුහාමුදුරුවෝ මෙහෙම ගෙව්වා ඌරා වගේ පෙරලි ඉඳලා මැරිලා දුක් විඳිනවා කියලා සසරේ. එනිසා මේ ගාථාව හොඳට ඔලුවට ගන්න. ඔන්න රජුරුව කණ එක අඩු කරනවා. එහෙම අඩු කරගෙන ඇවිල්ලා රජුරුව හාල් නැලියකට අඩු කළා. නැලි 16ක බත් කාපු රජුරුව එක නැලියකට තමන්ගේ ආහාර වේල සීමා කළා. උදරයත් අඩු වුණා, ශරීරයේ සිහින් වුණා. රජුරුව බුදුහාඳුර ළඟට කාලයකට පස්සේ ඇවිල්ලා කියනවා ස්වාමීනි දැන් දුවනාස්යාව එලෝගෙන ගිහලා පිටට නැග ගන්න පුළුවන්. ඉස්සර ඒව මොකුත් බෑ. දැන් ඒක පුළුවන්. මුවෙක් පස්සේ එලවන්න පුළුවන්, හාවෙක් පස්සේ එලවන්න පුළුවන්. මගේ ඇඟ සහල් වුණා. බුදුහාමුදුරුවෝ මෙලොවට පරලොවට දෙකටම බණ කියනවා නිවනට විතරක් නෙමෙයි කියලා සතුටු වුණා. ඔන්න බුදුහාමුදුරුවෝ ඇසුරු කිරීමෙන් ලද වාසි. බුදුරජාණන් වහන්සේ නිසා කොසල් මහ රජුරුවෝ පින්වත්නි අපායට යන එකෙන් ගැලවුණා. ඔය මහා සත්තු ගෙනල්ලා යාග කරන්න. ඔයත් අහලා ඇතිනේ එළුවෝ 1000යි බැටළුවෝ 1000යි. මහා විශාල යාග. එක අවස්ථාවක හීන දැක්කා කියලා අර සබ්බ සතයාගේ සියලු දෙයින්ම 100 එළුවෝ 100යි, ගවයෝ 100යි, බැටළුවෝ 100යි, කුමාරිකාවෝ 100යි, කුමාරයෝ 100යි, පුංචි දරුවෝ 100යි ඔක්කොම මරන්න ලෑස්තිදී තමයි මල්ලිකා බිසෝ බුදුහාමුදුරු ළඟට එක්කන් ඇවිල්ලා යහපත පෙන්වුවේ. එනිසා කල්යාණ මිත්‍රත්වයෙන් රජතුමා බුදුරජාණන් වහන්සේත් එක්ක පින්වත්නි ආශ්‍රය නිස්සරය කරා. දැන් මේ කියන අත්ථ රක්ඛිත සූත්‍රයේදී රජතුමා බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කිරීම නිසා රජතුමාගේ ජීවිතය කොච්චර ලස්සන වුණාද කියලා අපිට පෙන්වනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට කොසල් මහ රජුරුවෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කොසල් මහ රජුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට එතුමා සඳහන් කරනවා ඉද මයිහම් බන්තේ රහෝගතස්ස පටිසල්ලේනස්ස ඒවං චේතසෝ පරිවිතක්ඛෝ උදපාදී. ස්වාමීනි මම ඊටාම හුදකලාව කාටත් නොදන්නවා විවේකීව ගත කරද්දී මගේ හිතට මෙහෙම සිතුවිලි ආව නොෑ. දැන් අපිටත් මෙන්නත්නි විවේකයේ අඩුකම. හැබැයි අපි හුදකලාව ප්‍රිය කරනවා නම් විවේකීව ඉන්නවා නම් අපිට ජීවිතය ගැන හිතන්න ගොඩාක් අවස්ථා තියෙනවා. දැන් අද මිනිස්සු කාර්යබහුල සමාජයේ තමන් ගැන හිතන්නේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හුදකලා තැනකටපත් වෙන්න.
අරඤ්ඤේ රුක්ඛමූලේවා ශුඤ්ඤාගාරයෝ භික්ඛෝ. අරඤ්ඤක හරි රුක්ඛමූලයක හරි ශුඤ්ඤාගාරයක හරි දැන් කැලේටම යන්න ඕනේ නෑ. තමන් ඉන්න කාමරේ දොර ජනෙල් වහගත්තාම බාහිර පලිබෝධ වලින් තොර නම් ඒකත් ශුඤ්ඤාගාරයක්. හුදකලාවක් තියෙන්න ඕනේ පින්වත්නි. හිතට සැනසුම එන්නේ එතනයි. හුදකලාවට ඇබ්බැහි වුණාම සමහරු ඒ හුදකලාවට ප්‍රිය කරනවා. කොසල් මහරජුරෝ ඒ වෙලාවේදී කියනවා බුදුරජාණන් වහන්සේ හුදකලාවේ ඉන්න මගේ හිතට මෙහෙම සිතුවිල්ලක් ආවා. කේසං නොකෝ රක්ඛිතෝ අත්තා කේසං අරක්ඛිතෝ අත්තා. බුදුහාමුදුරනේ මට හිතුණා කවුද මේ ආත්මේ රකින්නේ? කවුද ආත්මේ රකින්නේ නැත්තේ? එතකොට මේ රජ්ජුරුව මෙතන ආත්ම කියලා කියන්නේ පින්වත්නි චිත්ත සංතානය. අපේ සිතට බලපෑම් කළ හැකි කාටද? මේ සිත රකින්න පුළුවන් කාටද? සිත රැකගන්න බැරි කාටද? එව නැත්තම් තමා රැකගන්නේ කවුද? තමාව රැක නොගන්නේ කවුද? දැන් ශරීරය රැකගන්න නම් නොඑක් දේවල් තියෙනවානේ. ආරක්ෂකයෝ තියාගන්න පුළුවන්. කාමර ඇතුළට වෙලා ඉන්න පුළුවන්. කොන්ක්‍රීට් වලින් බංකර් හදාගන්න පුළුවන්. ශරීරය රැකගන්න. හැබැයි තමා කිව්වම පින්වත්නි මේ අභ්‍යන්තරයේ චිත්ත සංතානය අපි මේවනේ රකින්න ඕනේ. මොනවා හැදුවත් වැඩක් නැහැ. හිත හදන්නේ නැතුව අත්තාහි කිර දුද්දමෝ. හදනවා නම් හදන්න කිව්වේ හිතමයි. එහෙනම් රජ්ජුරුව විවේකීව කල්පනා කරනවා තමා රැකීම යනු කුමක්ද? මේ ලෝකේ කවුද තමන් රකින්නේ? මේ ලෝකේ කාටද තමාව රැකගන්න බැරි? ඉතින් කොසල් රජ්ජුරුව කියනවා ස්වාමීනි හුදකලාව එහෙම හිතන මට මෙන්න මේ විදිහේ අදහසක් පහළ වුණා. මොකද්ද පහළ වෙච්ච අදහස? ඒකෝ කේචි කායේන ජුච්චරිතං චරಂತಿ. ස්වාමීනි යම්කිසි කෙනෙක් කයෙන් දුසරිත කරනවා නම් එයා තමාව රකින්නේ නැහැ කියලා මට හිතෙනවා. යම්කිසි කෙනෙක් මේ කය වැරදි විදිහට පරිහරණය කරනවා නම් කයෙන් කරන්නෙම දුච්චරිත නම් එයා තමාව රැකගත්ත කෙනෙක් නෙමෙයි. ඇයි පින්වත්නි එහෙම කියන්නේ? මෙලොවත් දුකටපත් වෙනවා, පරලොවත් දුකටපත් වෙනවා. අපි හිතමුකෝ කයෙන් කරන්න පුළුවන් වැරදි ටික කරනවා කියලා. දැන් ඔයත් දස අකුසලයේ දන්නවනේ. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. මොකද වෙන්නේ? මෙලොව වශයෙන් පීඩාවටපත් වෙනවා. මිනිස්සු අපහාස කරනවා. මිනි මරුවා කියනවා, හොරා කියනවා, සල්ලාලයා කියනවා. නොයෙක්දී අපහාස. ඒ විතරක් නෙමෙයි පොලිසිය වල යනවා, හිරේ විලංගුවේ වැටෙනවා, නඩුව වලට පැටලෙනවා. හැමදාම ප්‍රශ්න. බින්දට ස්වාමියාට පාරක බහැලා යන්න බෑ, දරුවන්ට අභිමානයෙන් ජීවත් වෙන්න බෑ. කයෙන් වැරදි කිරීම නිසා ඔහුගේ මෙලොව ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මෙලොව විතරද? නෑ, පරලොවත් එහෙමයි. පරලොවේදීත් පින්වත්නි අර කරන ලද පව්කමට අනුරූපීව විපාක සකස් වෙනවා. දැන් අපි හිතමුකෝ ප්‍රාණඝාත කළා කියලා. ඒගොල්ලෝ අඩු ආයුෂයෙන් මැරිලා යනවා. ඉපදුනත් අංග විකල මන්ද බුද්ධික ජීවිත. හොරකම් කරාම සසර හැමදේම ඒගොල්ලෝ ගැන තියෙන විශ්වාසය නැතිව නොය. සමහරු කියනවා නේද අපි මොනවා කළත් ඒගොල්ලෝ අපිව අවිශ්වාස කරනවා. හැමෝම අන්තිමට මාවමනේ රවට්ටන්නේ කියලා. ඒ සසර හොරකම් කරලා. තවත් දැකලා ඇති සමහරුන්ගේ පර්ස් එහෙම වැටෙනවා පාරේ යද්දී. දෙනෝදහක් යන පාරේ පර්ස් එක වැටුණාත් ආයේ ඒ මනුස්සයාට හම්බ වෙනවා රුපියලක්වත් අඩු නැහැ. කවුරු හරි සත්පුරුෂයෙක් අහුලලා පොලිසියට බාර දීලා පොලිසියෙන් කතා කරලා කියනවා එන්න ඇවිල්ලා අරගෙන යන්න. මොකද වෙලා තියෙන්නේ? මේ මනුස්සයා සසරේ හොරකම් කරලා නෑ. ඒ නිසා ඒ මනුස්සයාගේ දේ නැති වෙන්න නියම නෑ. හැබැයි අපි දැකලා තියෙනවා සමහර පාළු තැන්වල මිනිස්සු සතු දේවල් නැති වෙනවා. ආයි ගිහිල්ලා අනිත් පැත්තට බැලුවත් ඒ දේවල් හොයාගන්නවත් නෑ. සසර හොරකම් කරලා නම් ඒ කිසි දෙයක අයිතිය අපිට නෑ. ඒ විපාක අපිට ලැබෙන්නේ නැද්ද? ලැබෙනවමයි. අපේ බණ පොතේ තියෙනවා ලස්සන අවස්ථාවක්. මල්ලිකා බිසෝ පෙර ආත්ම භාවයක ගෙදරට තමන්ගේ ඥාති මිත්‍රාදීන් පැමිණි වෙලාවේ පින්වත්නි ඥාතීන්ට සංග්‍රහ කරන්න. මසක් මාළුවක් හොයාගන්න බැරි වෙච්ච වෙලේ ගෙදර හිටපු එළු දෙනකගේ හිස කපලා
මාංශ ව්‍යංජනයක් සකස් කරලා දුන්නා. එදා ඉඳන් සසරේ ඉපදිච්ච හැම ආත්ම භාවයකම බෙලි කැපුම් කාලා මැරෙන්න සිද්ධ වුණා. අපි අහලා තියෙනවානේ ලෝ වැඩ සංගර පෙර අඟනක් එක් එළු දෙන කයිසසින්දා ඇය ඇඟ ලෝම ගණනට ඉස් කැපුම් ලදා. එනිසා පොන්චි කාලේ ඉඳන් දරුවන්ට කියලා දෙන්න ඕනේ පුතේ යංකම්මං කරිස්සාමි අපි මොනවා හරි කරනවද කල්යාණම්වා පාපකම්වා හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් තස්ස දායාදෝ භවිෂාමීති ඒකේ විපාකය අපිට විඳින්නම වෙනවා. යථාර්ථය ඕකයි. බුදුහාමුදුරනේ කයෙන් යම්කිසි කෙනෙක් දුස්චරිතය කරනවත් ඔහු තමා රැකපු කෙනෙක් නෙමෙයි. ඊළඟට පින්වත්නි කයෙන් කරන්න පුළුවන් ඊළඟ දුස්චරිතය තමයි මේ පරදාර සේවනය කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ පුරුෂයෙක් තෝරාගත්ත ස්ත්‍රියක් සමග හෝ ස්ත්‍රියක් තෝරාගත්ත පුරුෂයෙක් සමග හෝ විවාහ වෙලා සතුටින් දරුමල්ලු හදාගෙන විවාහ ජීවිතය ගත කිරීම එපා කිව්වේ නැහැ. ඒක කාමයේ හොඳ පැත්ත. හැබැයි කාමයේ මිච්ඡාචාරා කියලා කිව්වේ දකින්න දේවල් වලට වසඟයට යාම. බුදුහාමුදුරන්ගේ කාලේ කොයි තරම් ඒ වගේ පීඩා සිද්ධ වුණාද? අද කොච්චර මිනිස්සුගේ පෞල් ජීවිත විනාශ කරගෙන දරුමල්ලෝ නොමග ගිහිట్లా ලෙඩ රෝග හදාගෙන මිනිස්සු කොයි තරම් ප්‍රශ්න වලට මුහුණ දෙනවද? එනිසා තමා රැකගත්ත කෙනෙක් නොවන ස්වරූපයටපත් වෙනවා. පින්වත්නි සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු විතරක් නෙමෙයි ඇතැම් වෙලාවට මේ කාමයන්ගේ ආදීනව නිසා පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභීන් පවා ඒ කියන තත්ත්වයන්ගෙන් පිරිහිලා තියෙනවා. ගිහි වේවා පැවිදි වේවා. දැන් ස්වාමීන් වහන්සේලා වුණා කියලා කාම හැඟීම් ආපුවම උන්වහන්සේලාට ඒස්ත පාලනය කරගන්න බැරි නම් උන්වහන්සේලාත් විනාශ වෙන්න පුළුවන්. ඒක කොයි තරම් දුරට ගියත් පෘථග්ජන භූමියේ ඉන්නකම් සිද්ධ වෙන දෙයක්. එනිසා අපි කම්පා වෙන්න නරකයි. පෘථග්ජන මට්ටමේ ඉන්නකම් අපෙන් මේ කායේන දුච්චරිතං කියන එක සිද්ධ වෙන්න පුළුවන්. එනිසා ආර්යකාන්ත ශීලයක් තුල ඔබට පුළුවන් වෙන්න ඕනේ කයෙන් වැරදි දේ නොකර ඉන්න. ඒකට අපි කියනවා දස කුසලය. මොනවද පින්වත්නි කයෙන් කරන කුසල්? අපිට පුළුවන් වෙන්න ඕනේ ප්‍රාණඝාතයෙන් වැළකින්න. ඊළඟට සොරකමින් වළකින්න. ඊළඟට පින්වත්නි පරදාර සේවනයෙන් වළකින්න. ආනන්ද ස්වාමීන් වහන්සේක වතාවකදී බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පරදාර සේවනය නම් මහ පුදුම භයානකයි. මොකද ආනන්ද? නෑ ස්වාමීනි මම පෙර භවයක සිටුවරයෙක් වෙලා හිටියා. මට හොඳට දේපල තිබ්බා. බිරින්දෑ කෙනෙකුත් හිටියා. හැබැයි මම සල්ලි තිබ්බ නිසා ගෙදර බිරින්දෑ කෙනෙක් ඉදිද්දී දකින්න ලස්සන කාන්තාවොත් එක්ක වැරදි විදියට ජීවත් වුණා. ඒකේ විපාකය හරි බරපතලයි. ස්වාමීනි මම මැරිලා ගිහිල්ලා ආත්ම භාව ගණනාවක් ගණිකාවක් වෙලා ඉපදුණා. තව ආත්ම භාව ගණනාවක් නපුංසකෙක් වෙලා ඉපදුණා. ඊට පස්සේ විවිධ රෝගාබාධ හැදිලා මම මරණයටපත් වුණා. ස්වාමීනි ඒ විතරක් නෙවෙයි මම තිරිසන් යෝනියේ ඉපදුණා නම් ඉපදිච්ච සෑම භවයකම කරැඹීම නිසා වේදනාවටපත් වුණා. එනිසා මේ ලෝකයේ තුල ස්වාමීනි කාමෙහි වර්ධවා හැසිරීමේ විපාක මම අද්දුටු එකක්. ඒක හරි භයානකයි. බලන්නකෝ ආනන්ද හඳුරන්ට එහෙමනම් අපිට කොහොමද විපාක සකස් වෙන්නේ කියන එක නුවණින් හිතන්න. කොසල් මහ රජුගෙන ස්වාමීනි මම හිතනවා කය සංවර නැති කෙනා තමා රැක්ක නැති කෙනෙක්. බුදුහාමුදුරුවෝ කියනවා හරියට හරි කොසල් රජතුමනි ඒක ඇත්ත. ඊළඟට කියනවා ස්වාමීනි මම හිතනවා වාචාය දුච්චරිතං චරಂತಿ වචනයෙන් දුච්චරිතය හැසිරෙනවා නම් තේසං අරක්කිතෝ අත්තා තමා රැක්ක නැති කෙනෙක්. වචනය කියන එක හරි භයානකයි පින්වත්නි. දේශනාව තුළ භාග්‍යතුන් වහන්සේ මේ වචනේ වැරදියට පාවිච්චි කිරීම ගැන කියද්දි කියනවා පුරිසස්ස හි ජාතස්ස කුඨාරී ජායතේ මුඛා. ඕනම මිනිසෙක් මේ ලෝකෙට හටගද්දි කටේ තියනවලු දෙපැත්ත කැපෙන පොරවක්. දෙපැත්ත කැපෙන පොරව
වැරදි විදිහට පාවිච්චි කරොත් මොකද වෙන්නේ? යාය ජින්දති අත්තානම් බාලෝ දුබ්බාසිතං බන. ඒගොල්ලෝ කතා කළ යුතු දේ නොකළ යුතු දේ මොකවත් දන්නේ නැහැ. නොදැනුවත්කමට කටකැඩිච්ච කතා කිය කයෙන් වචනයෙන් වැරදි දේම කර කර අපායට යන්න පාර සකස් කරනවා. බලන්නකො සමහරු ඉන්නවා කට ඇරියොත් කියන්නේ බොරු. අපි කියනවා ඒක කිව්වොත් කෙබ්බයක් නේද? ඊළඟට කිව්වොත් කේලම කාගේ හරි පවුලක් කඩන විනාශ කරන තව ජීවිතයක් නැති කරන. ඊළඟට පින්වත්නි කිව්වොත් හිස් වචන සමුදායක් එලොවටත් නැහැ මෙලොවටත් නැහැ. එහෙම නැත්තම් පරුස වචන. මෙන්න මේ කියන වාචාය දුච්චරිතය නිසා පුද්ගලයා තමා නොරකපු කෙනෙක්. ඇයි පිටකරනේ වචනය පවා තමන්ගේ අහිත පිණිසමයි පවතින්නේ. දැන් ඔබ කටින් වචන පිට කරනවනේ පින්වත්නි. ඔබට ඒ වෙලේම අනිත් කෙනාට ඇහෙනවා වගේ තේරුණාට මේ ශබ්දයේ කාලයේ වෙනසක් තියෙනවා. ඒ වචන අපෙන් පිට වෙලා ටික කාලයකට පස්සේ තමයි අනිත් කෙනාගේ කනට ගිහිල්ලා ඇහෙන්නේ. හැබැයි වේගය ගණනය නොකළ හැකි තරම් සියුම් නිසා අපිට හිතෙන්නේ ඒ වෙලාවෙම ඇහෙනවා කියලා. මතක තියාගන්න මේ වචන පිට කරද්දිම ඒ වචනවල පළවෙනිම හානිය සිද්ධ වෙන්නේ අපිට. අපි ඒ වචන වැරදි විදිහට පාවිච්චි කරනවා නම් ඒකයි කියන්නේ තමනුත් විනාශ කරගෙන අනුන්ටත් හානි ගෙන දෙනවා. අපේ බුදුහාඳුරගේ කාලේ කෝකාලික කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පෞද්ගලික ආරවුලක් නිසා බුදුහාඳුරන්ට කියනවා ස්වාමීනි ඔය සැරියුත් මොගලන් කියන්නේ මහා සත්පුරුෂයෝ. බුදුහාඳුරෝ කියනවා මාහේවන් කෝකාලික මාහේවා අනේ එහෙම කියන්නවත් එපා. නෑ ඔබ වහන්සේ කොහොම කිව්වා සැරියුත් මොගලන් කියන්නේ දුෂ්ටයෝ අසත්පුරුෂයෝ. දෙවනි පාරටත් කොහොම කියන්නවත් එපා. නෑ කොහොම කිව්වත් සැරියුත් මොගලන් කියන්නේ අසත්පුරුෂයෝ දුෂ්ටයෝ කියලා කියද්දී බුදුහාඳුරෝ කිව්වා ඔය වචනයම ඔබේ දුක පිණිස පවතී. කෝකාලික ආම්දුරු පන්සලෙන් එළියට යද්දී ශරීරයේ දැවිල්ලයි කසකසා ගියා. පන්සලට ගිහින් බලද්දි පින්වත්නි දාඩිය බිබිලි වගේ අබෑට තරම් පොංචි ගෙඩි මතුවෙලා ශරීරේ. දවසක් දෙකක් යද්දී අර අබෑට තරම් ගෙඩි මුං ඇට තරම් විශාල වුණා. මුං ඇට කඩල ඇට තරම් විශාල වුණා. කඩල ඇට ලොවි ගෙඩි තරම් විශාල වුණා. ලොවි ගෙඩි බෙලි ගෙඩි තරම් විශාල වුණා. අන්තිමට ඒ සෑම ගෙඩියකම හැරෝ පිරිලා පුපුරලා ගිහිල්ලා මේ හාමුදුරන්ගේ මුළු ඇඟම කුණු වෙලා ගියා. වනයක් ඇදුණා. අතිශයින් දුක් විඳලා කෝකාලික ස්වාමීන් වහන්සේ අපවත් වුණා. අපවත් වෙච්ච දවසේ රාත්‍රියේ දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට සඳහන් කරනවා බුදුහාමුදුරනේ අර කෝකාලික හාමුදුරුවෝ මැරුණා අපවත් වුණා. උන්වහන්සේ ගිහිල්ලා ඉපදුනේ පදුම කියන නරකේ. පදුම කියන නරකේ. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ තමයි දේශනා කළේ ඔන්න දෙපැත්ත කැපෙන පොරව වැරදි විදිහට පාවිච්චි කරපු නිසා වෙච්ච දේ. ඉන්දියාවේ කියමනක් තියෙනවා පින්වත්නි වී දැම්මොත් බිමට ඇහිදින්න පුළුවන්. වචන දැම්මොත් බෑ. දැන් වී දැම්මොත් ගෝණියක් බිමට ඇටෙන් ඇටේ ඉවර වෙනකන් ඇහිදින්න පුළුවන්ද බැරිද? පුළුවන්. වීනේ. වචනයක් එළියට දැම්මොත් ආයි ගන්න පුළුවන්ද? අපි 10 වාරයක් සමාවෙන්න කිව්වත් අර මිනිහාගේ හිත තුළ ඇතිවෙච්ච කේන්තිය වෛරය නැති කරන්න අපිට බෑ. කවදා හරි දවසක පලි ගන්නවා. මතක තියාගන්න. අපේ කොසල් මහරජුරුවන්ගේ තිබ්බ පුරුද්දක් මේ කේලම් වලට හරි ආසයි. පාලකයෝ ගොඩක් ආසයිනේ. ඔය නායකයෝ හැමතැනම කේලම් අහනවා. මතක තියාගන්න හරිම භයානකයි. සුභාසිතේ කියන්නේ සපෙක් එකෙකු කැව නසිනේ ඔහුම වෙද අනෙක් ලොවින් නොනැසෙයි සතෙකුන් එකද. පසක් දුදන පබුකන මුව ලංකරද වගක් නසී එමතුද වෙනසේ යොහුද. මොකද කිය සපෙක් එකකු කැව නසිනේ ඔහුම වෙද. සර්පයකු කෑවන්න මිනිහෙක්ට වෙනසෙන්නේ මිනිහ විතරයි. සර්පයාගේ විස එච්චරයි නේද. අනෙක් ලොවින් නොනැසෙයි කිසිවෙකු එකද. ලෝකේ අනිත් අයට ඒ සර්පයා කාපු එකෙන් හානියක් නෑ. කාපු මිනිහා විතරයි මැරෙයි. හැබැයි මතක තියාගන්න පසක් දුදන පබුකන මුව ලංකරද මේ ලෝකේ කපටි දුෂ්ට දුර්ජන පෞකාරයෝ ගිහිල්ලා ප්‍රභූවරයෙක්ගේ කනට තමන්ගේ කට ලං කරලා කේලමක් කිව්වොත් මොකද වෙන්නේ?
වගක් නසී එමතුද වෙනසෙයි ඔහුද. වර්ගයක් විනාශ කරන්න පුළුවන්. වර්ගයක් විනාශ කරන්න විතරක් නෙමෙයි මුළු මහත් ජාතියක් මුළු මහත් සේනාවක් විනාශ කරලා ඒකගේ විනාශය පිණිසත් ඒ කේලම බලපාන්න පුළුවන්. ඉතින් කොසෝ රජුරු ජයට කේලම් ඇහුවා. ඔය වගේ කේලමක් අහලා රජුරන්ගේ සේනාධිපති අවැත්තු දන්නවා බන්දුල සෙම්පතියා. මැරුවනේ පුත්තු 30 දෙනත් එක්ක. රජුරුව මේ 33 දෙනා මැරුවට පස්සේ එළි වුණා මේ කේලම අහලා මං කරගත්තේ අපරාධයක් නිර්දෝෂී මිනිස්සු මැරුවේ. රජුරවන්ට මේ හෘද සාක්ෂියත් එක්ක තියෙන ගැටුම නවත්ත ගන්න බැරි වුණා. ඒ පාර මොකද කරේ? බන්දුල සෙම්පතියගේ බෑන කෙනෙක් ගෙනල්ලා දීඝකාරායන කියලා දුන්න අයට සේනාපතිකම. හැබැයි දීඝකාරායන සේවයට ආවෙම මොකක් හිතාගෙනද? කවදා හරි දවසක මගේ ඥාතියයි දරුවෝ 32 දෙනයි මරපු පලිය ගන්නවාමයි ගත්තනේ. කොසල් මහරජුරු බුදුහාඳුරු මුණ ගැහෙන්න ආපු වෙලාවක රජුරු බුදුහාඳුරු මුණ ගැහෙන්න එන්නේ රජතුමාගේ කඩුවයි ඔටුන්නයි රාජ කකුඳ භාණ්ඩ ටික දීලා සෙම්පතියට. ඔය වෙලාවක සෙම්පතියා ඔය ටිකත් අරගෙන ගිහිල්ලා රජුරුවන්ගේ පුතා විදුඩබ කුමාරයව රාජ්‍යත්වයට පත් කරා. රජුරුව එදා රෑ අම්බලමක මැරුණේ. මතක තියාගන්න. එනිසා මේ කේලම් කියන ඒවා මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්න සම. ඇලපිල්ලක් ඉස්පිල්ලක් වෙනස් වුණත් මිනිහෙට මරණීය දඬුවම් ගෙනත් දෙන්න පුළුවන් ලෝකෙක අපි ජීවත් වෙන නිසා බුදුවරු කියනවා යම් කිසි කෙනෙක් වචනය වරද්ද ගත්තා කියන්නේ තමාව නොරකීමයි. එහෙනම් ඔබ රකින්නවා කියලා කියන්නේ මොකද්ද? දස කුසලය තුල බොරු වෙනුවට ඇත්තම කියන්න ඕනේ. කේලම් වෙනුවට පින්වත්නි අනිත් අයට යහපත දෙන දේවල්ම කියන්න ඕනේ. හිස් වචන වෙනුවට ප්‍රයෝජනයක් ඇති දේ කියන්න ඕනේ. බුදුවරු අපිට දේශනා කළේ ධම්මීයවා කතාරියවා තුන්නී භාවෝ. කතා කරනවා නම් ධාර්මික දෙයක් නැත්තම් උතුම් නිශ්ශබ්දතාවය රැකගෙන ඉන්න. ඊළඟට කියනවා පරුස වචන වෙනුවට හිතට සැනසුම ගෙනෙන ස්වරයෙන් කතා කරන්න. කන්න සුකා කනට මිහිරි හදයංගමා හදවතට දැනෙන ප්‍රේමනීය ආදරණීය වචන බුදුවරු කතා කරේ එහෙමයිනේ අට්ඨාංගික ස්වරේ. බලන්නකො බුද්ධ දේශනාවේ මේ ත්‍රිපිටකයේ කොහෙවත් අසභ්‍ය වචන නැහැ. ත්‍රිපිටකයේ කොහෙවත් පරුස වචන කුණුහරුප කියලා නැහැ. මේකේ වචනයක් ගානේ තියෙන සත්පුරුෂ වදා. එනිසා කොසල් රජුරෝ කියනවා ස්වාමිනී යම් කෙනෙක්ට වචනය රැකගන්න බැරි නම් ඔහු තමාව නොරැක්ක කෙනෙක්. හරියට හරි රජතුමනි. ඒ කියන්නේ කොසල් රජුරන්ට බුදුහාඳුරෝ මුණ ගැහිීමෙන් දිනපතා බුදුහාඳුරෝ බලන්න යාමෙන් ධර්මයේ කොච්චර ලැබිලාද කියලා තේරෙනවා. එතුමා කියනවා හදනවා නම් හදන්න ඕනේ සිත, හදනවා නම් හදන්න ඕනේ කය, හදනවා නම් හදන්න ඕනේ වචනය. ඊළඟට කියනවා ලෞතර බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක් සිතින් දුසිරිත කරනවද ඔහු තමාව නොරැක්ක කෙනෙක්. එයාගේ හිතේ අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය කියන මේ පාපකාරී ධර්ම පිරීලා නම් ඒ කියන්නේ ඕනෑට වැඩිය දැඩි ලෝභය. අපි සමහර වෙලාවට හිතනවානේ පිළින්නේ අන්සතු සැපතක් දැකදල ලොබිනේ උන්ට නොවි මට වේයයි සිටිනේ. අනේ උන්ට හම්බුනේ අපරාධ මටනේ හම්බෙන්න ඕනේ. ඕකුන් විනාශ වෙලාකාරී කමන්නේ ඔය ටික මට හම්බ වෙනවනම්. ඔය සමහරු දේපල ගන්න බලාගෙන ඉන්නේ මැරණකම්. මුන් එක්වන්ට මැරුණා නම් මේ ටික ඔක්කොම මගේනේ කියලා කියනවානේ. ආන් ඒ වගේ මහා දැඩි ලෝභයකින් මිනිස්සුන්ගේ ජීවිත හානි කරලා හරි තමන්ගේ යහපතම ප්‍රාර්ථනා කරන මිනිස්සු ඉන්නවානේ. තමන් සතු දෙයටත් නෙමේ සමහර වෙලාවට අනුන් සතු දෙයට. ඊළඟට ව්‍යාපාදේ කියන්නේ අනුන් නැසීමේ සිත. වෛරයෙන්, ක්‍රෝධයෙන්, කෝපයෙන්, ද්වේෂයෙන් තව කෙනෙක්ව විනාශ කරන්න මිනිස්සු හැම මොහොතකම අධර්මයේ හැසිරෙනවා නම්, දුච්චරිතයේ හැසිරෙනවා නම් එයා තමාව නොරැක්ක කෙනෙක්. මොකද අර paludu වෙච්ච හිතෙන් එයාමයි පීඩාව විඳින්නේ. ධම්මපදයේ ලස්සන ගාථාවක කියනවා බුදුහාමුදුරු දේශනා කරනවා යථාගාරං දුච්ඡන්න ගෙයි වහලේ හොඳට හදලා නැත්තම් වොට්ටේ සමති විජ්ජති වැස්සෙන් ගේ තෙමෙනවාමයි.
එතකොට අපි මොකද කරන්නේ? කුස්සියට දුවනවා, බාල්දි ගේනවා, බේසන් ගේනවා, ඇතිලි ගේනවා, වලං ගේනවා, වැහි වතුර එකතු කරනවා ගේ ඇතුලේ. හරි කරදරයි. කොහෙ ගියත් එමෙනවා, ලිස්සනවා, වැටෙනවා, කොඳු කැඩෙනවා නේද? වාහලේ හොඳ නැත්තම් ගේ ඇතුළේ වැස්සෙන් තෙමෙනවා. ඒවන් අභාවිතං චිත්තං, ඒ වගේ තමයි නොපිහිටි හිත රාගෝ සමති විජ්ජති, රාගයෙන් තෙමෙනවමයි. ඒකනේ මිනිස්සු කියන්නේ හිත හීලෑ නෑ, හරිම මුරණ්ඩුයි, තැන තැන ඇවිදිනවා කියලා. දකින දේ ඉල්ලනවා, දැක්කොත් ඉන්න බෑ. ඒකම ඕනේ. අනේ ආම්දුරනේ අපිට හරි පුදුම වැඩක් වෙලා තියෙන. මොනවා කළා අපිට හරියන්නේ නෑනේ. අපිට කිසි දෙයක් මතක හිටින්නේ නෑනේ. විභාගයක් ලිව්වත් අපි ෆේල්. මොනවා කරත් අපිට සාර්ථකත්වයට යන්න බෑ. අපි මොනවා කළත් වැරදි, මොනවා කිව්වත් වැරදි. ඇයි? හිත හදලා නෑ. ලස්සන හිතකින් නොවේ වැඩ කරලා තියෙන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැටකන. හැබැයි බුදුවරු දේශනා කරන යථාගාරං සුච්ඡන්නං, ගේ වහලේ හොඳට හැදුවොත් වුට්ටින්න සමති විජ්ජති, වැස්සෙන් ඒගේ තෙමෙන්නේ නෑ. එවන් ස්වභාවිතං චිත්තං, සුපිහිටි හිත රාගෝන්න සමති විජ්ජති, රාගයෙන් තෙත් වෙන්නේම නෑ. කොසල් මහරජුරු කියනවා යම් හේකින් ස්වාමීනි සිතෙන් දුෂ්චරිතය හැසිරෙනවා නම් යම් කිසි කෙනෙක්, ඔහු තමාව නොරැක්ක කෙනෙක්. හරියට හරි රජතුමනි. දැන් බලන්න, එහෙනම් කයෙන්, වචනයෙන්, සිතින් දුෂ්චරිතය කරනවා නම් ඔහු තමා නොරැක්ක කෙනෙක්. ඊළඟට කොසල් රජුරෝ කියනවා ස්වාමීනි හැබැයි එයා එයාගේ ඇත්තු රකින්නවා, අස්සයෝ රකින්නවා, ගෙවල් රකින්නවා, වාහන රකින්නවා, පාබල සෙනග ආරක්ෂා කරනවා. ඒ මොනවා රැක්කත් ඔහු තමා රැක්ක කෙනෙක් නෙවෙයි. මොකද ඔහු ඒ රැක්ක ඔක්කොම බාහිරදී, අභ්‍යන්තරේ රැක්කේ නැහැ. රකින්න ඕනේ චිත්ත සංතානෙ පිළිබඳ. මේ ඇතුළ රැක්කා නම් ඔක්කොම රැකුණා හා සමානයි. ඊළඟට කියනවා ස්වාමීනි මට හිතෙනවා කවුද එහෙනම් තමාව රකින්නේ කියලා. මෙන්න මෙහෙම. කොසල් රජුරෝ විවේකී වෙලාවක කල්පනා කර කියනවා ස්වාමීනි යම් කිසි කෙනෙක් කයෙන් සුචරිතයම කරනවා නම්, එයා ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාම මිත්‍යාචාරයෙන් වැළකීලා කයෙන් සුචරිතයම කරනවා නම් මං හිතනවා ස්වාමීනි ඔහු තමයි තමා රැකගත්ත කියලා. යම් කිසි කෙනෙක් වචනයෙන් සුචරිතය කරනවා නම්, එයා මේ ලෝකේ තමන්ගේ වචන පරිස්සම් කරගෙන වචන පිට කරන්න කලින් ඒ වචන ගැන හිතනවා නම් මං හිතනවා එයා තමා රැකගත්ත කෙනෙක්. දැන් බලන්නකො පින්වත්නි, අපේ බණ පොත කියවලා ගොඩක් අයට සසරේ විපාක සකස් වුණේ වචනේ වැරදීම නිසා. දැන් අම්බපාලි ගණිකාවක්නේ ආත්මභාව ගණනාව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවාම හේතුව මොකද්ද? පෙර භවයක වන්දනාචාරිකාවක ගිය වෙලාවක වන්දනාවේ නඩේ ගුරා වශයෙන් හිටියේ මෙහෙණින් වහන්සේ නම. එතුමිය වයසයි. මෙහෙණින් වහන්සේට කිඹුහුමක් පිට වුණා. කිඹුහුම පිට වෙද්දී සොටු දියර විසි වුණා. මෙයා ඒ නඩේ හිටපු තරුණ කෙල්ලා කේන්ති ගිහිල්ලා කිව්වා මේ වෛශ්‍ය කාන්තාවට මෙතනදිවත් බෑනේ මේක පාලනය කරගන්න. බැලින්නම් වෛශ්‍ය කාන්තාව කියලා බැන්නේ කාටද? අර නඩේ ගුරා මෙහෙණින් වහන්සේට. මෙයා දැනගෙන හිටියේ නෑ යා රහත් මෙහෙණියා කියලා. රහත් මෙහෙණියකට වෛශ්‍යාව කියලා කරපු අපහාස නිසා ආත්මභාව ගණනාව ගණිකාවක් වෙලා ඉපදුනා. කට නිසානේ. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ ඉපදුනේ කොටට. උන්වහන්සේ අඟුටු මිට්ටෙක් වගේ විරූපී ශරීරයක්. කුමක්ද කරපු පාපේ? පෙර බුදුවරේගේ ධාතු චෛත්‍යයක් බඳින තැනකින් යන ගමන් මිත්‍යා දෘෂ්ටිකෙක් කියලා ඉපදිලා ඉඳිද්දී ඒ මිනිසුන්ට කියනවා නුඹලට නම් පිස්සු. ඔය තරම් උසට හදන්න ඕනේ අපරාධ මේ ගඩොල් සිමෙන්ති. මේ තරමට හදාපල්ලා. එච්චරටමයි සසරේ උස ගියේ. අනන්ත බුදුගුණ සිහිපත් කරගෙන මිනිස්සු මහ විශාල පින්කමක් කරන්න යද්දී ඒ පින්කම ලඝු කළා. ලඝු කරලා කතා කරේ. මතක තියාගන්න පින්වත්නි, අනුන්ගේ පිනක් හරි දැක්කාම අපි සතුටු වෙන්න ඕනේ. අපිට කරන්න බැරි නම් අනුන් කරනවා දැක්කාම හරි අපි සතුටු වෙන්න ඕනේ. ඒක තමයි නුවණැත්තගේ ස්වභාවය. නෙවේ කදරියා දේවලෝකං වජಂತಿ. කවදාවත් ලෝභයෝ දිව්‍ය ලෝක යන්නේ නැහැ. බාලෝ හවේ නප්පසංසන්ති දාන. බාලයන්ට දන් දීම අගය කරන්න බෑ.
එහෙනම් මොකද කරන්න ඕනේ? අපිට පුළුවන් විදිහට පින්දහම් කරනවා. අපිට කරන්න බැරි ඒවා අනිත් අය කරද්දී ඒවාට වචනයකින් හරි ගර්හා කරන්නේ නැතුව අපි ඒවාට සතුටු සිතින් අනුමෝදන් වෙන ස්වරූපයෙන් එකතු වෙනවා. දැන් කවුරු හරි කිව්වොත් අපි පහන් 84000ක් පත්තු කරන්නයි ඉන්නේ වෙසක් පොයට කියලා. එතකොට තව කවුරු හරි මැදින් පැනලා කියයි අපෝ පොල් ගෙඩියක් කීයද දැන්? පොල් තෙල් කීයද මේ පොලුත් හිඟ කාලේ? මොන පොල් තෙල් පූජා 84000ක් අපරාධේ. හැබැයි එහෙම නෙමෙයිනේ කල්පනා කරන්න ඕනේ. මට බැරි නම් මං කල්පනා කරනවා. මට නම් එච්චර බෑ. හැබැයි මට පොල් තෙල් අරික් කාලක් අරන් දෙන්න පුළුවන්. මං අරන් දෙන්නම් පොල් තෙල් අරික් කාලක්. මේ ටිකක් දාලා පත්තු කරන්න පහන් 84000 මටත් පින් දෙන්න. සාදු සාදු අනුමෝදාමි. මේ අසහාය බුදු ගුණයට 84000ක් නෙමෙයි ලක්ෂ ගාණක් පත්තු කළත් මදි. අන්න පින් රැස් කරගන්නා හැටි. ඒ නිසා අනුන්ගේ පින්කම් වලින්වත් පව් රැස් කරන්න එපා. පිනට මත ගහන්න, පවට ලං වෙන්න එපා. හිත හදන්න. කයෙන් වැරදි දෙයක් කළොත්, වචනෙන් වැරදි දෙයක් කළොත්, සිතින් වැරදි දෙයක් කළොත් එයා තමාව රැක්කේ නැති කෙනෙක්. හැබැයි කොසොරජ්ජුරු කියනවා ස්වාමීනි හිතින් වැරදි දේ නොකරන සුචරිතේම කරන කෙනා. කයෙන් වැරදි දේ නොකරන සුචරිතේම කරන කෙනා. වචනයෙන් වැරදි දේ නොකරන සුචරිතේම කරන කෙනා මං හිතනවා තමන් රැකගත්තා කියලා. බුදුහාමුදුරු කියනවා හරියට හරි කොසල් මහරජතුමනි. ස්වාමීනි එයා තමන්ගේ අස්සයෝ නොරැක්කත්, තමන්ගේ ගවයෝ නොරැක්කත්, තමන්ගේ දේපල නොරැක්කත්, වාහන නොරැක්කත් අර කියන සුචරිතය තුළ තමා රැකගත්ත කෙනෙක්. හරිනේ. මැරුණහම පින්වත්නි අපි මොකවත් ගෙනියන්නේ නැහැ. බාහිර දේ රැක්කා කියලා ඇති වැඩක් නැහැ. අපේ චිත්ත සංතානෙම රකින්නේ නැත්තා. එනිසා කොසෝ රජුරෝ දේශනා කරපු මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. උන්වහන්සේ අවසානයේදී කොසල් මහරජුරවන්ට දේශනා කරනවා කායේන සංවරෝ සාදු. රජතුමනි කයින් සංවර වීම ඊ타ත්ම හොඳයි. ඊළඟට කියනවා සාදු ආචාය සංවරෝ වචනයෙන් සංවර වීම ඉතා හොඳයි. මනසා සංවරෝ සාදු සිතින් සංවර වීමත් හොඳයි. සාදු සබ්බත් සංවරෝ හැම තැනදීම සංවරය තමයි හොඳ. මේ තුන්දොර හොඳට සංවර කරගන්න පුළුවන් නම් ඔබ සසර ජයග්‍රහණය කරන මාවතට එළඹි කෙනෙක් බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සබ්බත් සංවතෝ ලජ්ජී රක්ඛිතෝති පෞච්චති. හැම තැනදීම සංවෘත වෙච්ච ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙන්න අන්න එයා තමයි රැකිච්ච කෙනෙක් වෙන්නේ. ඒ කියන්නේ පව් කරන්න හැමතිස්සෙම බය වෙන්න. පව් කරන්න ලැජ්ජා ඇති කෙනෙක් හිරිය ඔත්තප්ප කියන දෙක ඔබ තුල තියාගෙන තුන්දොර සංවර කරගන්න එයා තමයි තමාව රැකගන්න කෙනා බවට පත් වෙන්නේ. පින්වත්නි අපි මේ ධර්මයේ තුල පරතරට යද්දී අපිට තේරෙන අවසානයේදී තමා කියලා කෙනෙකුත් නැහැ කියලා. මම මාගේ කියලා අල්ලගන්න කෙනෙක් නැහැ. ඒ අවබෝධය තුල ඔබට සම්මුති ලෝකයේ තුල ඉන්නකම් ඔබ තමා කියන සංකල්පය තුල කය සිත වචනය සංවර කරගන්න. එතනින් එහාට ඔබ නිවන් දැක්කට පස්සේ ඔබට තේරෙයි මේ ලෝකේ තමා කියලා ගන්න කෙනෙකුත් නෑ, රකින්න මම කියලා සංකල්පයකුත් නෑ කියලා. එනිසා සම්මුතිය තුළ ධර්මයට ලං වෙන්න, ධර්ම මාර්ගයේ නිරත වෙන්න, නිරන්තරයෙන් පින්වත්නි බණ අහන්න, බණ ඇහිම තුළ ඔබේ ජීවිතය ලස්සන කරගන්න. ඒ ධර්මයෙන් සැනසෙන්න, රැකිච්ච ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න මේ අහපු අත්තරක්හිත සූත්‍රයත් උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි රැස් කරගත් සියලු කුසල සම්භාර ධර්මියෝ පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා ඔබ සෑම දිනම දෙවියෝ සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනොත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති.